ඉතින් සුබ දවසක්. ඉතින් මම අද මගේ ෆාම් එකේ උදේම කිරි ගන්න අවස්ථාව තමයි මේ වර දකින්නේ. ඉතින් ඉන්න මගේ සත්තු දෙන්නා මගේ ෆාම් එකේ දෙන්නගෙම උදෑසන අපි කිරි ලබා ගන්නවා. ඉතින් අද උදේ කොහොම හරි අපි නැගිටලා මේවා සුද්ධ පවිත්‍ර කරලා බීලා දැන් මේ දෙන්නගෙම කිරි ලබා ගන්න තමයි හදන්නේ. දැන් කිරි එක්කෙනෙක්ගෙන් කිරි ලබා ගන්න තින්නේ. ඒ අනිත් එක්කෙනාගෙන් අපි කිරි ගන්න යන්නේ. ඉතින් පැටව දෙන්නක් ඉන්නවා. කොහොමත් අපි උදේට කිරි ගන්නවා වගේම අපි හවසටත් යම් කිරි ප්‍රමාණයක් අරන් බෙල්ලා ඒවා සීතකරණයක තියලා ඒවා අපි තියා ගන්නවා. ඊට පස්සේ තමයි ආය උදේ යන්නේ. ඉතින් මේ දෙකම මික්ස් කරලා තමයි එකතු කරලා තමයි මේ දෙකම අපි ඒ අදාළ ස්ථානයට කිරි ලබා දෙන ස්ථානයට ගිහිල්ලා අපි දෙන්නේ. ඉතින් අද උදේ වරුවේ මේ කිරි ගන්න අවස්ථාවක් තමයි ඔයාලා දකින්නේ. මේ ඉතින් මේ ඉන්නේ අපි එක්කෙනෙක්. ඉතින් මෙයාටත් අපි උදේම මෙයාට දෙන්න ඕනේ දේවල් අපි දීලා තියෙන එකම. ඉතින් විශේෂයෙන්ම කලින් දෙකකින් පුන්නක්කු ලබා දීලා ඊට පස්සේ ඒ කට්ටිය උදේම ඒ කට්ටිය නැගිටිනවා. ඉතින් නැගිට්ටාට පස්සේ එයාලට අවශ්‍ය ඒ කෑම ටික දීලා රටවටත් අපි විශේෂයෙන්ම දෙනවා. ඒ දුන්නාට පස්සේ තමයි අපි ඇවිල්ලා මේ විදිහට කිරි ගන්න. මේ වල දකින්නේ ඒ කිරි ගන්න අවස්ථාව තමයි. ඉතින් මේ විදිහට තමයි අපි කිරි ගන්නෙ අපේ ෆාම් එකේ. ඉතින් මෙයාලගේ අනිවාර්යෙන්ම කිරි ගන්න කලින් අනිවාර්යෙන්ම උණු වතුර මද උණු වතුර ගොඩාක් රස්නේ තියෙන උණු වතුර නෙමෙයි මද උණු වතුරෙන් මෙයාලගේ බුරුළු අපි හොදනවා. මොකද රාට නිදි සමහරට එයාලා ගොම වගේ දේවල් උඩ එයාලගේ බුරුළු තැවරෙන්න පුළුවන්. එතකොට යම් යම් විස බීජ යන්න පුළුවන්. එතකොට මෙයාලගේ බුරුළු වලට යම් විස බීජ ආහාර මේ අතුළුනොත් මෙයාලගේ බුරුළු ආශ්‍රිතව මෙයාලට යම් ආසාදන මට්ටමක් තියෙනවා. ඒ නිසා ඒ බුරුලේ තියෙන ඒ පුංචි ඉවරය කිරි ගන්නකොට ඒක විවෘත වෙන්න කලින් අපි මද උණු වතුරකින් බුරුළු හොදනවා. හොදලා බෙහෙලා තමයි මෙන්න මේ කිරි ගන්න කටයුතු අපි සිද්ධ කරන්නේ. ඊට පස්සේ තමයි අපි ඒ බුරුළු හොදලා කිරි ගන්න කටයුතු නිමා කරාට පස්සේ තමයි අපි අනිවාර්යයෙන්ම ඉතින් එහාට රටවට අවශ්‍ය කිරි අනිවාර්යයෙන්ම මෙතනදී තියෙනවා. මොකද එයාලට බුරුලක් හෝ දෙකක් අනිවාර්යෙන් අපි වෙන් කරනවා. වෙන් කරලා බෙලා ඉතුරු ඒවායින් තමයි අපි කිරි ලබා ගන්න. මේ පැටව සඳහාත් අපි අනිවාර්යෙන්ම මේ කිරි ලබා දෙනවා. මොකද මෙයාලා අපි සූදානම් කරන්න ඕනේ තනකොළ. එතකොට මේ කෑමට අපි සූදානම් කරන අතරේ අපි මේ කිරි දෙන එකත් සිදු කරගෙන යනවා. නමුත් කිරි දෙන එක යම් මට්ටමකට ඉස්සරහට යන්න අඩු කරන්න යනවා. එයාලා කෑමට අපිට හුරු කිරීමක් සිද්ධ කරන්න වෙන නිසා. ඉතින් ඒ විදිහට තමයි අපි අපේ සත්තු ටික මේ තියාගන්නේ. ඉතින් මේ දකින්නේ කිරි ගන්න අවස්ථාවක් උදේම මෙයාලා කිරි ගත්තු ගමන්ම අපි එයාලට කෑම සඳහා එයාලව එක්කන් යනවා. ගිහිල්ලා බෙල්ලා එයාලා බඳලා කෑම තින් තැන් වලින් බඳලා එයාලට ඒ අවශ්‍ය තරම් කන්න ඒ සුදුසු තැන් වල අපි බඳලා බෙල්ලා තමයි ඊට පස්සේ ඇවිදින් ඉතුරු වැඩ කටයුතු මේ සිද්ධ කරන්නේ. මොකද මෙයාලට කිරි ගත්තට පස්සේ ඕනම කෙනෙකුට අනිවාර්යයෙන්ම කුසගින්න කියන එක තියෙනවා. ඒකට එයාලගේ තියෙන ඒ කිරි නිෂ්පාදනය කරාට පස්සේ එයාලා කිරි දුන්නාට පස්සේ එයාලට ඒ අනිවාර්යෙන් කෑම අපි ලබා දෙන්න ඕනේ. ඉතින් ඒ නිසාම අපි අනිවාර්යෙන්ම කෑම මේ කට්ටියට කෑමට මුල් තැනක් අනිවාර්යෙන්ම උදේම ගිහින් ලබා දෙනවා. ඒ වගේම තමයි පැටවුනුත් කිරි බීවට පස්සේ ඔවුන්ට නිදහසේ ඉන්න අවස්ථාව සලසලා තමයි අපි අරන් යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ උදෑසන අපේ ෆාම් එකේ කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාලගේ ෆාම් වල කොහොමද උදෑසන කටයුතු සිද්ධ වෙන්නේ කියන එක අපිට පහලින් කමෙන්ට් කරන්න.